දැන් අප යොමු වන්නේ තුන්වන මුහුණට මුහුණ තරග අවස්ථාව වෙත. shopping mall audition හරහා ජයග්‍රහණය ලබාගත් තරගකරුවන් දෙදෙනා තමයි මේ මුහුණට මුහුණ ගැටුමේදී තරග වදින්නේ. මේ ඒ තරගකරුවන් ද්විත්වය. පිළියන්දල කලින්ද සිල්වාට එරෙහිව පුත්තලමේ සචිත් අමන්ද. හොඳයි. ඔන්න පුත්තලමේ සචිත් අමන්දත් පිළියන්දල කලින්දුද සිල්වත් ඇවිල්ලා තියෙනවා සජීවී ගායනාව ඉදිරිපත් කරන්න හිරු ලයිව් ස්ටුඩියෝ මැදිරියට. ඉතින් සචිත් මම කැමති මුලින්ම සජිත් එක්ක පොඩක් කතා කරන්න. දැන් shopping mall audition එකට ආවා. එතනින් ජයග්‍රහණයක් ලබා ගත්තා. දැන් මේ එන මග දිගට මොනවද සජිත් කල්පනා කර ආවේ? මොන වගේ ප්ලෑන් එකක්ද දැන් තියෙන්නේ තරගයට? ඇත්තටම මේ මාර සතුටුයි. බලාපොරොත්තුවක් තිබ්බා. කියන්නේ මගේ හැකියාව ගැන පොඩි විශ්වාසයක් තිබ්බා මට. ඉතින් try කරා. ඇත්තටම නමුත් හිතුවේ නැහැ මේ විදිකාවේ අද දවසේ මට මේ විනිශ්චය මණ්ඩලය ඉස්සරහා ගායනා කරන්න ලැබෙයි කියලා. ඒක මට ලොකු සතුටක්. දැන් මේ shopping mall audition එකට යන්න ඕනේ කියලා කවුරු හරි යෝජනා කරාද? එහෙම නැත්නම් සචිත් කොයි වෙලාවේද කොයි මොහොතේද කල්පනා කරේ මේක? ඇත්තටම කියන්නෝනේ මම විදේශගත වෙලා හිටිය අවුරුදු 8ක්. ඊට පස්සේ සති දෙකකට කලින් ආවේ. ඊට පස්සේ තමයි මම දැක්කේ මේ මම හිතුවා හිරු ස්ටාර් ආයි මට එන්න බැරි වෙයි කියලා. නමුත් දැක්කා මේ shopping mall audition එක ගැන. ඊට පස්සේ මං ආවා. හොඳයි. ඉතින් හොඳ දේවල් වලට හොඳ කාලයට එහෙම අවස්ථා හිමි වෙනවා. කලින්දුගේ කතාව මොන වගේද? ඔව් සරංගයි අර අවිනිශ්චිතභාවය කියන එක අහඹු සිදුවීම් කියන එක මම විශ්වාස කරේ නැහැ. නමුත් අහඹුතාවය කියන එක අද මං අත්විඳා. එතකොට මං ඇත්තටම බොහොම අහඹු සිදුවීමක් මේ මෙච්චර විශාල වේදිකාවක් දක්වා මගේ ගමන. ඇත්තටම මේ මගේ මාමා තමයි මාව මේකට යොමු කරේ. මේ සම්පූර්ණ ගෞරවය එයාට දෙන්න ඕනේ. එයා කිව්වා ඔයාව try කරලා බලන්න. ඒකට මේක ස්ටේජ් එක තමයි. ඒ නිසා ඒ අවස්ථාව ඔයා ගන්න. එතකොට එයාට මං පින් දෙනවා. විශ්වයට ස්තුතියි. හොඳයි. එහෙනම් ඔන්න විශ්වයේ ආශිර්වාදයකින් මේ දෙදෙනාටම අවස්ථාව හිමි වෙලා තියෙනවා. සජීවීව ඔබ ඉදිරියේ ගයන්න. සජීවීව විනාඩි 3ක් ඇතුළත ජීවිතය උසස් අයුරින්ම වෙනස් කරගන්න මේ දෙදෙනාගේම සිහිනයක් අද සැබෑ වෙනවාමයි. එහෙනම් දෙන්නම අඩි 2-3ක් මේ පැත්තට ඇවිල්ලා ඔබට වාසනාව ගෙන දෙන අංක ලබා ගන්න. අපි බලමු කාටද ප්‍රතිශතය මුලින්ම නිර්මාණය කරන්න අවස්ථාව ලැබෙන්නේ කියලා. සචිත්, කලින්දු අපි පැහැදිලිව ඉදිරියට පෙන්වමු ඔබට ලැබෙන අංක. කාටද අංක 1 ලැබිලා තියෙන්නේ? මට පේනවා මේ පැත්තට කලින්දුට තමයි මුලින්ම අවස්ථාව හිමි වෙන්නේ. අපි මේ පැත්තට එමුකෝ කලින්දු. අපිට පුරුදු විදිහනේ. සචිත් එන්න මේ පැත්තට. එහෙනම් ඔන්න shopping mall audition හරහා ජයග්‍රහණය ලබාගත් තරගකරුවන් දෙදෙනා පුත්තලමේ සචිත් අමන්දත් පිළියන්දල කලින්දුද සිල්වත් තමයි දැන් මුහුණට මුහුණ ගැටෙන්න සූදානමින් ඉන්නේ. මේ දෙදෙනාගේ ජීවිත අද වෙනස් වෙනවාමයි. ඉතින් ඔබට පුළුවන් මුලින්ම පිළියන්දල කලින්දුද සිල්වා වෙනුවෙන් චෙකින් වෙන්න මනාප පළ කරන්න සූදානම් වන්න. ඔහු ගායනා කරන්නේ මේ විරාමයෙන් අනතුරුව මේ සජීවී රියැලිටි ටෙලිවිෂන් කරන්නේ හිරු TV නිර්වාචනය හිරු ස්ටාර් සීසන් 5. පෙර දිනයක මා පෙම් කළ සිය පුතු නලවනවා මගේ නැලවිලි සුරයෙන් ඇතින් මතු වෙනවා නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වැහෙනවා නුරාව වෙනුවට ඉඳුනිල් දෙනුවන දයාව වැහෙනවා සිනාසුනෙම අවිහිංසක ඇය කෝල බැලුම් හෙනවා
හිරු සඳුට නොකියා හොර රහසේ කාලය වියකෙනවා හිරුට සඳුට නොකියා හොර රහසේ කාලය වියකෙනවා කානොබී වින්ද අතීතය යලි මට සිහිවෙනවා එදා වගේ තවමත් වැට අත්දර නාම පූදිනවා එදා වගේ තවමත් වැට අත්දර නාමල් පූදිනවා නොකානුවීර වින්ද අතීතය යලි මට සිහිවෙනවා පෙරදිනයක මාතුම් කළ යුවති සියපුතු නලවනවා මගේ මගියක් නැලවිලි ස්වරයෙන් ඈතින් මතු කලින්දු 89ක ප්‍රතිශතයක් කලින්දු මේ සීසන් එකේ කවුරුවත් වෙනුවෙන් කිසිම තරගකරුවෙක් තරගකාරණයක් වෙනුවෙන් නිපුණත්වයේ ප්‍රවීණයන් මේ සිහසුනෙන් නැගිට්ටේ නැත. ඔයාට පුළුවන් වුණා අද ඒක කරන්න. කලින්දු අර විශ්ව ශක්තිය ගැන විශ්වාසයෙන් ඉන්නවා වගේම කලින්දු ගැනත් හොඳ විශ්වාසයකින් මං හිතන්නේ ඔබේ දක්ෂතාවය පෙන්වුවා. ඉතින් චන්ද්‍රලේඛා අර S2ත් අරගෙන සින්දුව කියාගන්න පුළුවන් වුණා නම් තව ටිකක් මනාප ටිකක් එනවා මට. නැගිටලා නෙමෙයි එහෙනම් අපි ඔතෙන්ට එනවා. මේ ඇත්තටම ඉතාම ලස්සන ගායනයක්. මන්ද උදේ ඉඳලා මෙච්චර මහන්සි වෙලා ඉඳලත් ඔබ මෙතන ඒ විදිහට ගායනා කළා කියන්නේ ඇත්තටම ඔබ ඉතාම දක්ෂයෙක්. අමල් අපි හැමතිස්සම ජනතා පරමාධිපත්‍ය ලබා දෙන මනාප ගැනත් කතා කරනවා. ඔවුනුත් ඉතා හොඳින් කලින්දුගේ ගායනයට සලකලා තියෙනවා නේද? අනිවාර්යෙන්. මොකද මමත් දැන් බලාගෙන හිටියේ ඇත්තටම දැන් සාමාන්‍ය ජනතා පරමාධිපත්‍ය මෙහෙම දැන් මේක කැම්පේන් එකකුත් නැතුවනේ මේ එන්නේ. ඔව්. ඉතින් ඒකත් ඉතින් එතකොට එව්වත් එක්ක මෙතන රියසල් එකක් නැහැ. ඒ සීලුම් දේවල් නැතුව ඉතින් මෙවැනි දෙයක් කරනකොට ඉතින් ජනතා පරමාධිපත්‍යයටත් ඉතින් මේක මේ සීසන් 5 තිස්සෙන් බලලා ඉවරලා ඒගොල්ලන්ගේ කන් හොඳට සුද්ධ වෙලා තියෙනවා ඇති. ඉතින් මේම වෙනකොට හොඳ දක්ෂයෙක් කෙනකොට දක්ෂයා වෙනුවෙන් නැගී සිටින්න. ඉතින් කලින්දුට අද දවසේදී ඒ දක්ෂතාවය පෙන්වන්න පුළුවන්කම තිබුණා. ඉතින් තාම තරගයේ විවෘතයක් කෙසේ වෙතත් මොකද දක්ෂයෝ දෙන්නෙක් තමයි මෙතනට එකේ නාවේ. ඉතින් මේ පළවෙනි දක්ෂයා මම ඉතින් ඕවර කිව්වා වූ දේවල් එක්ක විශ්වය සහ ඔය දේවල් කිව්වත් එක්කම ඉතින් මම ඇත්තටම හිතුවා ඔහුගේ මේ අද දවසේ ගායනයත් ඒ විදිහටම හොඳ ලස්සන වෙයි කියලා ඉවරලා සුබපතන පුතේ ඔයාට. Thank you sir. Thank you. Mr. Somapala. Yes. මගේ knowledge එක හැටියට කිසිම මිස්ටේක් එකක් යන්නේ මේ ඔයාගේ මාමට ස්තුතිවන්ත වෙන්න. මාමා සංගීතය කරනවද? ඔයාට කිව්වේ මේකට යන්නම කියලා? නෑ මාමට සංගීතය ගැන කිසි හැදෑරීමක් නෑ. කිසිම දැනුමක් නෑ. නෑ. මාමට මේ කියන්නේ මාමට හොඳ ටේස්ට් එකක් තියෙනවා. ඔව්. අන්න ඒකට මාමේ thank you very much මෙන්න වගේ දක්ෂයෙක් මෙතනට එව්වට ඔව් බෑ ඒ චිටි කියන්න දෙයක් නෑ. චිටි යා එයාගේ මාමා බොගේ මාමා නෙවෙයි. නෑ නෑ මාමා ඒක කිව්වේ. ඔබ මාමා
අයියා කියලා කියන්නේ. මේ නෑ දැන් කලින්දුත් අපේ පවුලනේ දැන් ඉතින් කලින්දුගේ මාමලා අපේ මාමලා කියන්න ඕනේ අයියේ කියලා. ඒක හරි ඒක පිළිගන්න වෙනවා. ඒවා එච්චර මම ගණන් ගන්න ඒ මනුස්සයර මම දැක්කේ මොකද මම මෙතින්ලා මෑගේ නම අහන්න බෑ කවුද කියලා. යුරෝප් වල එහෙම නෑනේ නේ. එහෙම නෑ. ඉතින් ඒ වෙලාවට ඇහෙන දේ කියනවා. බය බෑ ඔක්කොම කියලා බය බෑ ඔක්කොම කියලා අවවාදයක් දෙයිද කියලා. නෑ ඒව නෙමෙයි. නමුත් ගායනය සුපර් ඔයාගේ ඩෙන්ටිටි එක තියාගෙන ඔයා කෙරුවා ඒක හරි විදියට සුබවදනවා හදවතෙන්. හොඳයි කලින්දු. हम तेरे बिन अब रह नहीं सकते तेरे बिना क्या वजूद मेरा हम तेरे बिन अब रह नहीं सकते तेरे बिना क्या वजूद मेरा तुझसे जुदा कर हो जाएंगे तो खुद से ही हो जाएंगे जुदा क्योंकि तुम ही हो अब तुम ही हो जिंदगी अब तुम ही हो चैन भी मेरा दर्द भी मेरी आशिकी अब तुम ही हो तेरा मेरा रिश्ता है कैसा एक पल दूर गवारा नहीं तेरे लिए हर रोज है जीते तुझको दिया मेरा मर्ज़वी कोई लम्हा मेरा ना हो तेरे बिना हर सांस नाम तेरा क्योंकि तुम ही हो अब तुम ही हो जिंदगी अब तुम ही हो चैन भी मेरा दर्द भी मेरी आशिकी अब तुम ही हो तुम ही मेरा ये नसीब जुड़ा तुझ पाके अधूरा न रहा क्योंकि तुम ही हो अब तुम ही हो जिंदगी अब तुम ही हो සචිත් ළඟටම ආව සචිත් ළඟටම ආව 86ක ප්‍රතිශතයක් සචිත් අමන්දර ලබා ගන්න හැකියාව ලැබුණා. නිපුණත්වයේ ප්‍රවීණයන් තිදෙනාම සචිත් මනාපය පළ කරලා තියෙනවා. අමල් ඉතාම ඉක්මනින් මනාපය පළ කළා. අමල් මේ මනාපය ලබා දුන්නේ සචිත් ජයග්‍රහණය කළ යුතුයි කියන පදනමේ ඉඳලාද? මෙහෙමයි සාරංග මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඇත්තටම තප්පරයක් දෙන්න.
ඇත්තටම මම අර මුලින්ම කිව්වා වගේ කවුද කලිදු සිංකරපු වෙලාවේ මම කිව්වේ අපි මෙතනට දක්ෂයෝ දෙන්නෙක් ගෙනාවේ කියලා ඉවරලා. ඉතින් මේ දක්ෂයෝ දෙන්නාගෙම ඇත්තටම මොවුන් දෙදෙනාම ජොන්රාස් දෙකක ගීත දෙයක් ගායනා කරන්නේ. ඉතින් නමුත් අපි කලිදුට ඒ කිව්වා දේවල් වගේම මොහුගේ නම සචිත්. ඉතින් ඇත්තටම මං හිතනවා මේ දැන් සචිත්ගේ මේ ගායනයත් එක්ක මම දැක්කට පස්සේ මට ඇත්තටම කලිදුව අභිභව ගියත් කමක් නැහැ කියන එකේ හැඟීම තමයි මගේ ඇත්තටම තිබුණේ මේ මගේ ලකුණු 7 දුන්න. මොකද මේ ගීතය පෙරහුරුවක් නැතුව මේ ගීතය ගායනා කිරීම සහ ඔහුගේ තියෙනා වූ ගැම්ම ඒක වෙන පිස්සුවක්. ඒක මරු. මොකද අපි හොයන්නෙත් මෙවැනි කට්ටිය හොයන්නේ. ඉතින් මේකෙදී මට දැන් මේ කියලා නමුත් මම මේක මැනේජ්මන්ට් එකෙන් මම ඉල්ලනවා මට මේ අවස්ථාවේදී පුළුවන් නම් ආපහු දවසක නෙවෙයි මේ සීසන් එකේ මේ රවුන්ඩ් එක අස්සේම මට ආපහු සරයක් සචිත් නේද? සචිත්ව මට මේකට ගන්න පුළුවන් කමක් තියෙනවා නම් මට අනිත් මම ඉස්සෙල්ලා පොරොන්දු වුණා කට්ටියට ඉස්සෙල්ලායින් මට මේවා ඉක්මනටම ගන්න ඕනි කියලා මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුළට. චිත්‍රාල් මොන විදිහේ අදහසක්ද දරන්නේ? කවුද ඔබ ඉදිරියෙන් තියන්නේ? මට ඉඳ ඇහුණා. ඔබ කාවද ඉදිරියෙන් තියන්නේ චිත්‍රාල්? මම අනිවාර්යයෙන්ම මෙයාව ඉදිරියෙන් තියෙනවා. මොන කාරණා නිසාද? මමත් අමල් එක්ක එග්‍රි වෙනවා. අමල් කියපු දෙයට අපි පුළුවන් තරම් මේ දැන් හිටපු ටිකේ හුඟක් දක්ෂයෝ හිටියා. මෙහෙම ලක් බයි chance කියන එක තියෙනවනේ. ඒක මෙයා වගේ එක්කෙනෙක් totally agree with අමල්. අපි කතා මේ වගේ කට්ටිය ඉක්මනින් ආයෙමත් මේ තැන් වලට එන්න ඕනේ. මොකද මේ ගීතය ලංකාව විතරක් නෙවෙයි ලෝකෙ වටේම ඇහිච්ච ගීතයක්. ඔයා සිං කෙරුවා. ඒ power එකයි ඒ feeling එකයි ඒක just amazing. Thank you so much. චන්ද්‍රලේඛ සාරංග මම මගේ වෝට් එක දෙන්නේ අන්තිමට. ඒක පරක්කු වෙලා මං ගොඩක් මේ සචිත්ගේ ගායනය අහගෙන හිටියා. හැබැයි මම පොඩි සංසන්දනයක් කරා. මට කලින්දුගේ ගායනය මං ඉදිරියෙන් තියෙනවා. මට වටින්නේ ගායනය මං ඒකයි මගේ වෝට් එක මං පරක්කුනේ දෙන්නේ. ඔබ දෙදෙනාටම මනාපේ පළ කළ හැකි. නමුත් කාලයෙන් ඔහුටත් ඔහුත් මේ කලින්දුත් එක්කම ආපු දෙන්නකින් එක්කෙනෙක්නේ. ඉතින් ඔහුටත් මගේ ලකුණු 7 දෙන්න ඕනි කියලා මං හිතුවා. ඒ හිතුවට මං පරක්කු වෙලා දුන්නේ. මං දන්නවා ඔහු යන්නේ නැහැ කියලා. මගේ ලකුණු 7 දුන්නට මොකද අන්තිම මොහොතේ මම දුන්නේ. නමුත් මගේ විශ්වාසය අනුව නම් මං කලින්දු ඉස්සරහින් තියෙනවා. සජිත් ඕක තමයි අපේ තරගයේ ස්වභාවය සජිත්. හැබැයි මේ හිරුස්ටා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන දවසක් බවට අද දවස පත් වෙනවා සජිත්. මොකද ඉතාම කරට කර තරගයක් සහ ඔබ උදෑසන සිට shopping mall audition එකේ මුහුණ දීලා එතනත් ජයග්‍රහණයක් ලබලා තමයි මෙතනට සජීවීව එවෙලේ ඇවිල්ලා අර කිව්වත් වගේ පෙර පුහුණුවකින් තොරව මෙවැනි ගායනාවක් ඉදිරිපත් කරලා මෙවැනි ප්‍රශංසා ලබන්නේ. හැබැයි තරගයේ ස්වභාවය අනුව සචිත් මේ මොහොතේ අපිට සිදු වෙන්නේ ඔබට තරගෙන් සමුදෙන්න. ඔබට යමක් කියන්න තියෙනවා නම් කියන්න පුළුවන්. නෑ මට ඇත්තටම සතුටුයි. ඔහු දක්ෂයෙක් බව මම දන්නවා. සහ මට පුළුවන් උපරිමය මං කරා. ඉතින් ජජස්ලන් මට මගේ ගායනයට කැමතියි කියලා කියනවා. ඉතින් මොකක්ද ප්‍රේක්ෂක මනාපේ තමයි අඩු වුනේ. ඉතින් ඒක තමයි මේ තරග ඇත්තටම කියනවනේ මේ තරගයේ ස්වභාවය මම ඒක තේරුම් ගන්නවා සහ මට සතුටුයි. මම සතුටින් ඉන්නේ. හොඳයි සචිත් එහෙනම් සියල්ල සජීවීව සිද්ධ වෙන වේදිකාවක මේ වගේ අභියෝගයක් බාර ගැනීම ගැනත් ඔබට ඔබ ගැනම අභිමානයක් තියාගන්න පුළුවන්.